දැන් අවුරුදු 3ක ඉඳන් මිග්‍රේන් තිබුණා. නංගිත් එක්ක අම්මත් එක්ක හැමෝම එක්ක මට කේන්ති යනවා. ඒ කට්ටිය කෑ ගහනකොට ඒක කෑම જાති හදනකොට සුවඳවල් එනවා. මට ඒවා අමාරුයි. වෙස්ටර්න් මෙඩිසින් වලට වඩා මට ආයුර්වේද මෙඩිසින් තමයි හරියටම හරි ගියේ. මම නෙතිනී සඳිත්මා. මම ආයේ මාතර ඉඳලා මට වයස 17යි. මට දැන් අවුරුදු 3ක ඉඳන් මිග්‍රේන් තිබුණා. නංගිත් එක්ක අම්මත් එක්ක හැමෝම එක්ක මට කේන්ති යනවා. ඒ කට්ටිය කෑ ගහනකොට ඒක කෑම જાති හදනකොට සුවඳවල් එනවා. මට ඒවා අමාරුයි. ක්ලාස් යන්න බෑ, කොණ්ඩේ බඳින්න බෑ. ඒ වගේම පාඩම් කරන්න බෑ. දවල්ට අවුව පේනකොට දීදි මත එනවා. කොච්චර නිදාගත්තත් ඔළුව මේ හොඳ වෙන්නේත් නෑ. ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න බෑ. ඒ වැඩ කරගන්න බෑ. ඕ ලෙවල් කරගන්නකොට ඒ පාඩම් වැඩ කරන්න හරිම අමාරුයි. දවල් කාලේට වැඩ කරන්න බෑ. දවල්ට නිදාගෙන රැයට තමයි පාඩම් කරන්නේ. රැයට පාඩම් කරන්නේ ඔළුවට යන්නේ නෑ. ඊට පස්සේ දවසේ ඉස්කෝලේ ක්ලාස් යනකොට නිදි මත. ඉතින් කිසිම වැඩක් කරගන්න වෙන්නේ නෑ හරියට. AC වල ඉන්න බෑ ක්ලාස් වල ගිහිල්ලා. පොනිටෙල් එකක් දාගෙන ක්ලාස් යන්න බෑ. ඒ වගේ ගොඩක් ඉතින් අමාරු තිබුණා. දැන් අවුරුදු 3ක් තිස්සේ ඉංග්‍රීසි බෙහෙත් තමයි මං කරේ. ඒ වුණාට කිසිම හොඳක් තිබුණේ නැහැ. ડોක්ටර් දෙවින්ද ගාවට ආවම තමයි කිව්වේ මට සයිනසයිටිස් තියෙනවා කියලා. මම දැන් සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා සති 3ක් වෙනවා. දැන් මට 50කටත් වඩා හොඳයි. ගොඩක් දුර ඉඳන් ආවත් හිතුව ප්‍රතිඵලයක් තියෙයි කියලා. ඒ නිසා තමයි ආවේ. ඒතරම හොඳ ප්‍රතිඵලයක් තිබුණා. වෙස්ටර්න් මෙඩිසින් වලට වඩා මට ආයුර්වේද මෙඩිසින් තමයි හරියටම හරි ගියේ. ડોක්ටර්ගේ සර්විස් එක හරිම හොඳයි. ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. හරිම හොඳයි ඒ අය. මාත් එක්ක සහයෝගයෙන් මේ වැඩ ටික කරනවා. හරිම හොඳට කතා කරනවා. හරිම ආසයි කට්ටියත් එක්ක ඉන්න. මං වගේ මේ මිග්‍රේන් තියෙන අයට කියන්න තියෙන්නේ සිලෝන් හොස්පිටල් එකට එන්න. වෙස්ටර්න් මෙඩිසින් හරියන්නේ නැහැ. මේ ආයුර්වේද මෙඩිසින් ලබා ගන්න සිලෝන් හොස්පිටල් එකට එන්න. ඒක ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. 100% ප්‍රතිඵල තියෙනවා.